ගුවන් තොටුපළේ බිත්තියට වාරු වී සුවිනි හිටියේ වේදනාවෙනි. ඇය අතේ තිබුණි කුඩා බෑගයකි. ඒ බෑගය ඇතුලේ ඇගේ ජීවිතයම ගැබ් වී තිබුණි. නදී ආච්චි අම්මගේ සාරිය අල්ලගෙන හිටියේ හැංගීය. සචින් නම් අම්මා දිහා බලන්නවත් උත්සාහ නොකළේය. අම්මා ඉක්මනට එනවා පුතේ. සුවිනි කිව්වේ තමුන්ටමය. ආච්චි අම්මා දරුවන්ගේ හිස මත අත තබා යන්න දුව අපි බලන් ඉන්නම් කියා කීවාය. ඒ වචන ඇයට ශක්තියක් විය. ඒත් ඒ අත දරුවන්ගේ ජීවිත අල්ලාගෙන යන බව සුවිනිට ඒ මොහොතේ නොතේරුණි. එදින රාත්‍රියේ දරුවන් නිදාගත්තේ ආච්චි අම්මගේ දෙපසින් ඇගේ තුරුලේය. අම්මා කවද්ද එන්නේ ආච්චි? නදී ඇසුවාය. අම්මා දුර රටකටනේ පුතේ ගියේ. එහෙම ගියේ අපිට කෑම එවන්න. ආච්චි කියාගෙන ගියේ වචන ඇහිඳිමිනි. එහෙත් දරුවන්ට අවශ්‍ය වුණේ කෑම නෙවෙයි අම්මගේ උණුසුම.